හරි අදින්න පුළුවන් උඩරිම ඇද්දා ඈ තැඹිලි වලට හිර වුණාද ඒ බාරට කැපෙන්න ඇති බාරට කැපෙන්නේ නැද්ද හිර හිර වෙලා බං එන්නේ ගහේ වදිනවා හොඳටම වදින ඔච්චරයි පුළුවන් හදරියා මේ ඉවුවා නම් තැඹිලි තමා බං උජ්ජයට මේවා එපා නම් මේ තැඹිලි නෑ කියා ඔක්කොම ටික වටවගෙන නෙමු අම්බලේ අර මහප්පා වගේ ඔව් මිනිහාගේ මඤ්ඤොක්ක ටික අඩුවට ඉල්ලුවලු ඔක්කොම ටික දාගත්තලු උරියට ගිහිල්ලා එහා පැත්තේ තිබ්බ බොක්කුවෙන් පාලට හැලුවලු එහා පැත්තේ තිබ්බ බොක්කුවෙන් පාලට හැලුවලු ගෙදර බලගේ මහප්පා අහලා බලහන් තැඹිලි නෙමෙයි බං මං කියන්නේ උඹලගේ ආර්ය පාලමාමා ගැන මහප්පා මඤ්ඤොක්ක මිහා වගා කරලා ගෙනිච්චට පස්සේ අඩුවට ඉල්ලලා බේබි නං බේබි එතන තිබ්බ ටිකක් දාන්නේ හරි යා එච්චර තමයි ඉන්නේ කඹේ හිර වෙලා. හරියට අර මේ මල් සාක්කයකට එහා උඩ ගෙදර එහෙම ඉතින් කොහොම ලොකු ගෙඩි මේ ලොකු වෙන්නේ නැහැ නේ. කපලා නෑනේ කපලා. කපලා. මල් සාක්කයකට උඩ ගෙදරනේ.
නෑ නෑ එහෙ නෙමෙයි. අර ඇන්ටි එක බං. ලොකු ගෙඩිත් පොඩිනේ. ඔව්. එහෙම නැති. මොරපුවක් 17ට වඩා ලොකු නේ. ඔව් එහෙම මොරන්ට ලොකුත් එහෙම. වෙඩි දෙන්නේ නෑ නේ. නාමට හිතා ගන්න පුළුවන් ද මම මෙච්චර වැස්සේ අච්චර චූටි ගෙඩි කපන්නේ මොනා කරන්නේ නැද්ද කියලා. ඈ? ඕම නෙවෙයි ත්‍රීල් එකේ තියෙන තැන් ටික දැක්කා. ඔච්චරවත් ඔන්න ඔච්චර. එක පිස්සු ඕඩර් තියෙනවා. දැන් රට ගෙනියනවද තාම? දැන් ෆ්ලයිට් එක ගෙනියන්නේ ඒකයි මේ පොඩි ගෙඩි කපන්නේ. අකල් 14ට තමයි ඕඩර්. ඉස්සෙල්ලා ගත්ත සයිස් එකේව දැන් ගන්න. ඉතින් නැව්ගත කරනවා. ඔව්. සටන් විරාමය 45කට. මගේ හැමදාම විරාම. ඌ විරාම ගන්නවා අපි ඉවරයි. සමාව ලැබෙන්නේ නැති වෙන පාර.